කිව්වා වගේ ඔබේ තියෙන විශේෂ හැකියාවන් හඳුනාගෙන ඔබට පුළුවන් මේ නිර්මාණාත්මක බවත් එකතු කරගෙන ඔබේ ආදායම් මාර්ගය තවදුරටත් ශක්තිමත් කරගන්න. මේක ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට විවේකයක් තියෙන වෙලාවෙදී ටිකක් මානසික සුවය වෙනුවෙන් වගේම අමතර ආදායම් මාර්ගයක් විදිහටත් මේ වගේ නිර්මාණ කරලා වෙළඳ පොළට මේ දේවල් නිකුත් කරලා ආදායම් ලබන්න වැඩි දුරට කරගෙන යන්න පුළුවන්. තමන් කැමති විදිහට මේ දේවල් තමන්ගේ ජීවිතයට උදව් කරගන්න හැකියාව තියෙන. ඒ නිසා මම දවසේදීත් අපි යොන්න සූදානම් වෙන මේ වගේ මේ නිර්මාණ කරන්න අවශ්‍යම වෙන මූලික දේවල් කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න කියලා දෙන්න. හරි. අපිත් එක්ක ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මිය අද දවසේදීත් එකතු වෙන්නේ. ආයිබෝවන් කියලා පිළිගන්නවා ආදරේ. ආයිබෝවන්. හැමදාමත් වගේ අපිට අලුත් දේවල් කියලා දෙන්න. සාරාණි ලස්සන දේවල් අපිට කරන්නේ කොහොමද කියලා දෙන්න අදත් සූදානම්ින් ඉන්නවා. දැන් මේ පහුගිය දවස් ටිකේ අපි අපේ සිත ටීවී ආදරණීය ජීවිතයේ වැඩසටහන් තුලින් මානව මහත්මිය හරි ලස්සනට මේ විවිධ දේවල් කරන හැටි අපිට කියලා දුන්නා. එතෙන්දී විශේෂයෙන්ම මේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරින් වගේ දේවල් කරද්දී කවි මොනවද අපිට ඕනි කරන්නේ? මේ දේවල් කරන්නේ කොහොමද? කොහොමද ඉවසීම තියාගෙන මේ දේවල් කරන්නේ? මේ වගේ දේවල් ගැන හරි ලස්සනට මේ හොඳ කියලා දෙනවා අපිට. ලබා දුන්නා. දැන් එතනින් එහාට මහුම් ක්‍රම ගැන ඉගෙන ගන්න ඕන අද අවස්ථාව තියෙනවා. හොඳයි අපි අද මොකද හුඟක් දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා අපි එදා අවශ්‍ය දේවල් ඔක්කොම අඳුන්වලා දුන්නා. ඒ කිසිම දෙයක් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට අවශ්‍ය දේවල් මොනවද කොහොමද අපි ඒකට සූදානම් වෙන්නේ සහ ඊටාම සරල මහුම් ක්‍රමයකට කියලා දුන්නා. ඉතින් අද හුඟක් දෙනෙක් කිව්වා දැන් අපි ඊට පස්සේ අවශ්‍ය දේවල් ඉගෙන ගත්තට මහාන විදිහට ඉගෙන ගන්න බෑ. ඉතින් ඒකින්ද කොහොමද මේ සරල මහුම් කීපයක් අද ඉගෙන ගන්න. හරි. දැන් මේ කවිගේ මුලින් ප්‍රශ්නයක් අහනවා සරල මහුම් ක්‍රම දුහම ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්ත මහුම් ක්‍රම මතකද? මතක එකක් දෙකක් වදන්න. දන්වැල් මැස්ම නූල් අදිනවා ඒක මතකයි. බුරු නූල් අදිනවා කියලා කරන්නේ. කොහොම හරි අර වාටියක් මහගන්නේ ඔය දේවල් අපි ඉස්කෝලේ කාලේ පොඩ්ඩක් හෝම් සයන්ස් වල කියලා දෙනවා. ඒක ඇත්තටම ඒක හරිම අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපිට ඉරුම් ඇඳුමක් මහගන්න යම් කිසි දෙයකට මලක් මහගන්න ඕක ඉතින් දැනගත යුතු කාරණාවක්. දැන් ඇත්තට මේක පාසල් විෂය පද්ධතියෙන් පොඩ්ඩක් ඒක අඩු වෙලා තියෙනවා. ඉස්සර නම් ඒක දැන් අපි අම්මලගේ වයසේ හොඳටම කරා. අපේ වයසේදී තරම බොහොම චුට්ටක් කරා. දැන් මං හිතන්නේ හරිම අඩුයි. හරිම අඩුයි. නමුත් මේක හරි කියන්නේ මොකද හොඳ ස්කිල් එකක්. මේක දැනගත යුතු දෙයක්. ඒ කියන්නේ ගැහණු පිරිමි ભેදයක් නැතුව දැනගත යුතු දෙයක්. හරිනම් ඉස්කෝලෙන් උගන්වන්න ඕනේ දෙයක්. ඉතින් නමුත් අපිට ඉතින් මේක අවස්ථාව තියෙන ඕන වෙලාවක ඉගෙන ගන්න පුළුවන් නේ. ඉගෙන ගැනීමට වයසක් නැහැනේ. ඉතින් දැන් අද මම කියලා දෙන්නම් දම්වැල් මැස්ම නැටි මැස්ම සහ දම්වැල් මැස්මේ අපිට තියෙනවා දම්වැල් මැස්මම විවිධ ක්‍රම. ඕපන් චේන් ස්ටිච් තියෙනවා, ට්විස්ටඩ් චේන් ස්ටිච් තියෙනවා. I think අර මම කලින් නොත් කියුවා වගේ කියන්නේ එම්බ්‍රොයිඩරි වල මහුම් ක්‍රම රාශියක් තියෙනවා. එකම මහුම විවිධ විදියට මහනවා. ඉතින් එකම මහුම අපි විවිධ දේවල් සඳහා පාවිච්චි කරනවා. උදාහරණයක් හැටියට අපි ලේසි දේසි මැස්ම කියන එක හරිම සරල බොහෝ විට මල් පෙති සහ කොළ සඳහා පාවිච්චි කරන්නේ. නමුත් ඒ විතරක් නෙමෙයි. දැන් ඒ මහුමම අපිට පුළුවන් අපි දර්ශනයක් මහනවා නම් ගේක වහල සඳහා ලේසි දේසි මැස්ම පාවිච්චි කරන්න පුළුවන්. පඳුරු සඳහා පුළුවන්. අර ඒ වගේ අර පොඩ්ඩක් අපි වෙනස් විදිහට හිතලා කළොත් අපිට එකම මැවුම විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ සමහර සම්මත දේවල් තියෙනවා. يعني මෙහෙම කළ හැකි, මෙසේ කළ නොහැකි. ඉතින් ඒවත් පිළිපැදගෙන කරොත් අපිට හරිම ලස්සන නිර්මාණයක් ගන්න පුළුවන්. ඇත්තටම මේක හොඳ ස්වයං රැකියාවක්. ඉතින් මගේ ශිෂ්‍යයෝ රාශියක් ඉන්නවා දැනට. එක දේවල් සාරි කරන අය තමයි වැඩිපුරම හම්බ කරන්නේ. නමුත් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වලින් සාරි කරන ළමයි සෑහෙන පිරිසක් ඉන්නවා. ඒක පොඩක් මහන්සි වෙන්න ඕනේ. නමුත් හරියම ලස්සන නිර්මාණ කරනවා ළමයි. රෙදි පින්තාරු හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මේ ඕනම දෙයක්. ඉතින් කැපවීම සහ උනන්දුව ඕනේ. කැපවීම සහ උනන්දුව තියෙනවා නම් මේ වගේ දේවල් කරන්න පුළුවන්. අපි දැන් සූදානම් වෙන්නේ වෙලාව බලලා ඉන්න. Idex හොඳේ බෙල්ලේ සම්පිවල වේදනා සහ උළුක්කු වීම වලටද සහනය දෙනවා. හොඳයි කැපවීම සහ උනන්දුව තියෙනවා නම් මොනවද අපිට කරන්න බැරි නේද? එහෙනම් අපි දැන් සූදානම් වෙන්නේ මේ වගේ ලස්සන වැඩක් කරලා පෙන්නන්න. දැන් අපි මම ඉස්සෙල්ලාම හිතුවා දම්වැල් මැහුම. දම්වැල් මැහුම කියන්නේ හරියම එම්බ්‍රොයිඩරි වල තියෙන නූල් ඇදීම අපි එදා ඉගෙන ගත්ත නූල් ඇදීමට පස්සේ තියෙන හරියම සරල මැහුම් ක්‍රමයක්. හැබැයි දැන් මේකේ උනත් අර තියෙනවා මේ මම කිව්වේ මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න බෑ. පිළිපැදිය දේවල් ඉතින් අපිට එදාම නූල් වර්ග ඔක්කොම පෙන්නවා. ඉතින් ඒ ඕනෑම නූලක් අපිට පාවිච්චි කරන්න පුළුවන් දම්වැල් මැස්ම සඳහා. අපි බොහෝ විට
බොහෝ විට කපු කැරළි නූල දෙපට පාවිච්චි කරනවා. පර්ල් කොටන් නම් තනිපට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථා තියෙනවා අපිට තරමක මහත මැහුමක් ඕනේ. එතකොට අපි නූල 3පට නැත්නම් 4පට ඊට වඩා ගන්නෙ නැහැ. يعني 4පටට වඩා දන්වැල් මැහුම ගත්තොත් හරි රළුයි හරි මේ හරි ලස්සන නිමාවක් එන්නේ. මොකද මේකෙදි හරිම වැදගත්නේ මේ අවසන් නිමාව. දැන් මම එදා පෙන්නපු නිසා පෙන්නන්නේ. නමුත් අපි හිතමු අද අලුතෙන් බලන කෙනෙක් නම් මේක තමයි කපු කැරළි නෝල්. දැන් අපේ සියලු TV YouTube නාලිකාවට පිවිසුනොත් මේ පසුගිය වැඩසටහන ඔබට බලන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මේ මොනවාද කලින් විශේෂ දේවල් තියෙනවා නේද? මුලින් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. දැන් අපි ඔන්න නූල් ටික අරගෙන දම්වැල් දැන් මම ටිකක් ලොකු ඉන්දිකාටුවක් පාවිච්චි කරනවා. ඇත්තටම මේක මේ ඉන්දිකාටුව නෙමෙයි පාවිච්චි කරන්න ඕන. මම මේක පෙන්වන්න අවශ්‍ය නිසා නූල් පටවල් ප්‍රමාණය සහ ඉන්දිකාටුව. මොකද නැත්නම් අපිට අර ස්ක්‍රීන් එකේ මේක මම පේන්නේ නැහැ පෙන්වනකොට. නමුත් මීට වඩා හීන ඉන්දිකාටුවක් නූල දෙපට හෝ තුම්පට තමයි ගන්න ඕනේ. අර හැබැයි කරන දේ අනුව. දැන් සාමාන්‍ය කෙනෙක් මුලින්ම මේ මැස්ම පුරුදු වෙනවා නම් එතකොට ටිකක් ලොකු ඉන්දිකාටුවක් පාවිච්චි කරනවා. ලොකු එකක පුරුදු වුණාට කමන්නේ. හැබැයි පුරුදු වෙනකොට පොඩි එකක පුරුදු වුණොත් වඩා හොඳයි. මේ රාමුව දමා ගැනීම අත්‍යවශ්‍යයි. අපි හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කරනවා නම් රෙද්ද ඕනෑම රෙද්දක්. එදත් මම කියන්නේ අපිට ඕනෑම රෙද්දක එම්බ්‍රොයිඩරි කරන්න පුළුවන්. සිල්ක්ද, කොටන්ද, පොලිස්ටර්ද ඕනෑම එකක්. එතකොට රෙද්ද හැබැයි රාමුවට දාගන්න. මොකද මෙහෙම ඇදීමකට ලක් කරලා තමයි අපි මහන්නේ. එතකොට තමයි අපේ මම නීට් වෙන්නේ. මොකද මම හැමදාම කියනවානේ අවසන් නිමාව හරීම වැදගත් කියලා. ඉතින් දැන් මම මෙතන ගැටයක් දාගෙන තියෙනවා. අපි පටන් ගමු. අපි නිර්මාණය කරන්න කලින් මොන හරි දර සටහනක් වගේ දෙයක් කරනවා. මම මෙතන රේඛාවක් ඇඳගෙන තියෙනවා. අපි රේඛාවක් දිගේ මහන අපි හිතමු අපි මලක් මහන්නේ, කොළයක් මහන්නේ. එතකොට ඒක ඇඳ ගන්න පුළුවන්. ඒක අපිට ඕන නම් අඳින්න පුළුවන් කෙනෙකුට පැන්සලෙන් අඳින්න පුළුවන්. අඳින්න බැරි කෙනෙකුට පිටපත් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කාබන් කොළයක් තියලා අඳින්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ නිල් කළු කාබන් පාවිච්චි කරන්න බැහැ. ඒක නූලට එනවා. ඉතින් ඒක හින්දා හරි අපි මේ වැඩේ කරන අතරතුරේ මම රතු වගේ කාබන් පාවිච්චි කරන්න පුළුවන්. ඩ්‍රෙස් මේකින් සඳහා රෙදි සඳහා භාවිත කරන කාබන්. දැන් මම මෙතන නූල පිටතට ඇවිල්ලා තියෙනවා. හරි. එතනින්ම ඉදිකටුව ගහනවා. මම ටිකක් ලොකුවට පෙන්නන්නේ මොකද මේ බලන්න තමයි මම පේන්නේ නැති හින්දා. මේක හරිම ඊට මීට පුරුදු වුණාට පස්සේ කුඩාවට ෂූට් එක කරන්න මම පෙන්නන එහෙම කරපු ඒවා තියෙනවා. හරි. දැන් අපි වමේ සිට දකුණට මේක වමේ සිට දකුණට විය යුතුයි. නූල යටේ ඉන්දිකාටුව යටින් නූල දානවා හරිනවා. ඔන්න ඔය විදිහට වමේ එතකොට මේක අදිනකොට මෙහෙම ලස්සනට මේ පෙත්තක් වගේ තියෙනවා. හදිලා තියෙනවා. හොඳක් වගේ ලස්සනට පේන තියෙනවා දැන්. ඊට පස්සේ අර මැහුම ඇතුලේ හරි. කලින් මැහුම ඇතුලේ ඉන්දිකාටුව ගහනවා. හරි. ඊට පස්සේ අර සමානම දුරකින් ඉන්දිකාටුව එළියට ගන්නවා. හරි. නැවත වමේ සිට දකුණට ඉන්දිකාටුව යටින් ගත්තා මේක අදිනවා. හරි. දැන් අපි මූලිකව මේ කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරා. අපි චුට්ටක් ඉක්මනට ඒක කරමු. ඊගාව මැස්මටත් ඉක්මනට යන්න. මොකද විනාඩි 8ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. දැන් මේක ඔය වගේ දිගටම අහලා තියෙන එකම දේ. වහන්නේ කොහොමද කියලා මේ අපි දැන් කියලා දෙන්නේ. අර කලින් මම ගත්ත දේ තමයි ගන්න තියෙන්නේ නේද? මේක ඇත්තටම ලොකු වැඩි. මම කිව්වේ පොඩි කුෂන් එකක් තියෙනවා. ඒ කුෂන් එක තනිකරම මහලා තියෙන්නේ. තනිකරම මේ දන්වැල් මේක පුරවලා මහලා තියෙන්නේ. මේ මම විතරමයි. මුළු කුෂන් එක පුරාම තියෙන්නේ තනිකරම දම්වැල් පැනස්ම. මේ තියෙන්නේ දම්වැල්. දැන් ඕක බැලුවම පේනවා වර්ණ ගැලපීම කියන එක. අපි අපිට මහා නොගැලපෙන වර්ණ කහයි රතුයි දමුයි කොළයි ඔක්කොම එකට දැම්මම හරියන්නේ නැහනේ. අර ඒක තමයි මැහුමක සහ රෙදි පින්තරු දෙකේදීම වර්ණ ගැලපීම සහ අවසන් නිමාව. ওই දෙක හරි ගියේ නැත්නම් අපේ නිර්මාණයක් සාර්ථක වෙන්නේ නැහැ. මේ වගේ මේ මැහුම් ක්‍රම පිළිබඳව මානෙල් ගමගේ මහත්මිය පොත් ගණනාවක් රචනා කළා තිනු ඉතින් මේ පොත් හරහාත් අවශ්‍ය කරන දැනුම ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කවිගාවක් පොත් කීපයක්. ඉතින් මේ විදිහට මේ පොත් හරහා අවශ්‍ය කරන දැනුම ලබා ගන්න පුළුවන්. මේ මැස්ම අවසන් කරන්නේ කොහොමද කියන එකත් අපි කියමු. මම
දැන් ඔන්න මෙතන අපි දැන් මහලා තියෙනවා මහුම් 4-5ක් ওই විදිහට අපිට අවශ්‍ය දිගට. දැන් අර කුෂන් එක දැක්කනේ ඒක මුළු එකම ඕකේ මානද. ඊට පස්සේ දැන් මෙතන නූල තියෙන්නේ. ඒතොර දැන් ඉස්සෙල්ලා අපි ගැහුවේ ඇතුලේ ඉන්නේ. දැන් ඇතුලෙන් ගහන්න බෑ. දැන් ඇතුලෙන් ගැහුවොත් මෙතන මේක එළියට පානවා. මේක මෙහෙම එළියෙන්. බලහන් පේනවා. දැන් අපි දැන් මැස්ම මෙතන නූල අවසන් තියෙනවා. කරලා නූල තියෙන්නේ අර කොපුව ඇතුලේ. අපි ඉදිකටුව ගහන්නේ ඒකට එළියෙන්. එළියේ. ඊටම ළඟින්. හරි. මම දන්නවා මම අවසන් කරන හැටි පොඩ්ඩක් නොදන්නා කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් කියලා දෙන්නම්. දැන් අපේ කන පිටත් මේ වගේම හොඳට ලස්සනට නීට් වෙන්න ඕනේ. මෙහෙම අර දැන් අවසාන මැහුමේ. අවසාන මැහුම තුලින් ඉදි කටුව දානවා. එහෙම දාලා අදිනකොට අපිට පොඩි ලූප් එකක් හැදෙනවා මෙහෙම. ඒ ලූප් එක තුලින් ඉදි කටුව දානවා. එතකොට අපිට මෙතන ගැටයක් හැදෙනවා. මැස්ම අවසන් කරන්න ඔය විදිහට. ඔව් ඊට පස්සේ ඔක් කපනවා. හරි. හරිම ලස්සනට පිළිවෙලට උන්න දන්බැල් මැස්ම කොහොමද ආරම්භ කරන්නේ? ඒ වගේම මහගෙන යන නිසා අවසානයේ කොහොමද කියන එක ගැන පැහැදිලි කරා. ඒ අතරේ තව ලස්සන නිර්මාණ ටිකක් තියෙනවා. අපි මේ නිර්මාණ ටිකත් ඔබට බලන්න වෙලාව වෙන් කරන්න සූදානම්. මෙන්න මේ නිර්මාණය පිළිබඳව අපි පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ මේ ගම. මේකේ තියෙන්නේ මේක ජාතක කතාවක ජාතක කතාවක්. මේක විසන්තර ජාතකේ. නිර්මාණය කරලා තියෙනවා අපුරුවට. ජූතක බමුණා. හරිම අපිට ලස්සනයි. කැමති දෙයක් මං කියවනේ අපිට ඕනෙම දෙයක් දැන් ඕක මං ගෙනාව. ඇත්තටම ඕකේ හුඟක් තියෙනවා දන්වැල් මැහුම සහ නැටි මැස්ම. තනිකරම දන්වැල් සහ නැටි මැස්ම. ඉතින් අපිට ඕනෙම චිත්‍රයක් වෙන්න පුළුවන්. මල් වෙන්න පුළුවන්. දර්ශනයක් වෙන්න පුළුවන්. දැන් සාරියක් නම් මල් වැලක් වෙන්න පුළුවන්. අපි කැමති අඳුමකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ අහවල් දෙය කියලා නෑ. දැන් මේක ඇත්තටම මේ ඇත්ත පන්සල් චිත්‍රයකින් ගත්ත එක. ඒක තමයි ඔය මහලා තියෙන්නේ. අපි අර නිර්මාණය ගැනත් උඹම කතා කරමු. ඔබ එහා පැත්තේ තියෙන නිර්මාණය. මල් තියෙන්නේ ලස්සන. ඒක ඇවිල්ලා 3D embroidery. මම කියන්නේ embroidery වල ගොඩක් තියෙනවා. දැන් මේක දෙලුම් ගෙඩි. ඉතින් දැන් ඕක ලං කරලා බැලුවොත් පේනවා දෙලුම් ඇට වෙනුවට දාලා තියෙන beads. ඉතින් අර පුළුවන් තරම් ස්වභාවිකත්වයක් රැක ගන්න. නමුත් ඒක පුම්බලා තියෙන එක 3D embroidery කියලා තමයි හඳුන්වන්නේ. ගහේ කඳත් පුම්බලා මහලා තියෙන්නේ. ගෙඩිත් පුම්බලා මහලා තියෙන්නේ. ඇට සඳහා beads දාලා තියෙනවා. බලන්න කොච්චර ලස්සන නිර්මාණ කරන්න පුළුවන්ද? කවිය ළඟ එහා පැත්තේ තව නිර්මාණයක් තියෙනවා. තව නිර්මාණයක් තියෙනවා. මේක මම හිතන්නේ අපිට දැන් පෙන්වන්න පුළුවන් වෙයි. පෙන්වන්නකම් පොඩි ඒක පැහැදිලිවක්. දර්ශනයක්. දැන් ඕක දිහා බැලුවම හුඟක් දෙනෙක් හිතනවා හරි අමාරුයි කියලා. ඉතින් නමුත් එහෙම අමාරු නෑ. ඒකට ඇත්තටම ඒකට මේ වගේ chart එකකුත් මම කරලා තියෙනවා. මොකද ඕන කෙනෙකුට ඒක කරගන්න පුළුවන් මේක බලලා. හොඳයි. මේක ඇතුලේ තියෙන ඕකේ මේ අර රූප සටහන සහ මහාන ක්‍රමය මොකද බොහොම සරල මැවුම් හතරකින් තමයි අනිත් පැත්ත. ඒක කරලා තියෙන්නේ. හරි. ඉතින් මේක අඳගෙන මේකේ මහාන ක්‍රම තියෙනවා. ඉතින් අර හුඟක් දෙනෙකුට පන්තියකට එන්න අමාරු ඒ වගේ කෙනෙකුට ඕක අරගෙන මහන්න පුළුවන්. ඉතින් ඒක දිහා බැලුවම ඒකෙත් තියෙනවා නිකන් 3D ගතියක්. නමුත් ඒක 3D embroidery නෙමෙයි. ඒකේ සරල මැහුම් ක්‍රම කිහිපයක් පාවිච්චි කරලා තමයි මේ නිර්මාණ ඔක්කොම කරලා තියෙන්නේ. අපිට කාලේ අවසන් වෙලා තියෙන අර බැහුම් ක්‍රම කීපයක්ම ඉගෙන ගන්න අපි ආසාවෙන් හිටියේ. හැබැයි ඉතින් කාලය මදි නිසා අපි ඊළඟ සතියේ නැවත මුණ ගැහිලා මේ වගේ සරල බැහුම් ක්‍රම කීපයක් ගැන කතා බහ කරමු. අපි ස්තුතිවන්ත වෙලා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මානෙන් තමගේ මහත්මියට සම්බන්ධ කරගෙන මේ වගේ නිර්මාණ කරන්නේ කොහොමද? මේ බැහුම් ක්‍රම පිළිබඳව ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්. මම මතක් කරන්නම් දුරකථන අංකය 076යි 999යි 77යි 33 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් කිව්වොත් මම හිතන්නේ තවත් පහසුවෙන් මේ දේවල් පිළිබඳව දැන කියා ගැනීමේ හැකියාව තියෙනවා. අපි WhatsApp අංකය නිවැරදි නේද? 076යි 909යි 77යි 33. හොඳයි මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙමනම් ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මියට ස්තුතිවන්ත වෙනවා. අපිත් සමගින් එකතු වුණාට සුබ දවසක්. අයිබෝන්. ඒකම තමන්ගේ නිවාස සිහිය සැලක කරගන්න